හරි යාළුවනේ මම වයර් එක කපනවා. ඕගොල්ලන්ට පේනවා ඇති LED බල්බ් එක පත්තු වෙනවා. හැලෝ යාළුවනේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ වයර් කාඩ් ඩිටෙක්ටර් පරිපථයක් හදන හැටි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ මම ගන්නවා මුලින්ම LED එකක්. ඕගොල්ලන්ට කැමති පාටකින් ගන්න. ඊට පස්සේ යාළුවනේ මම ගන්නවා BC 547 ට්‍රාන්සිස්ටරයක්. අපි මේක කලෙක්ටර් බේස් එමිටර් කියලා ගන්න නැතුව මේක පළවෙනි පින් එක, මේක දෙවෙනි පින් එක, මේක තුන්වෙනි පින් එක කියලා ගමු. හැමෝටම ලේසි වෙන විදිහට. ඊට පස්සේ මම ගන්නවා 10k රෙසිස්ටරයක්. 10k කියන්නේ දුඹුරු, කළු, තැඹිලි. ඊට පස්සේ මම ගන්නවා CIK රෙසිස්ටරයක්. CIK කියන්නේ දුඹුරු, කළු, කහ. හරි යාළුවනේ මම දැන් මේ LED බල්බ් එකේ දිග පින් එක නෙමෙයි, ඒ කියන්නේ ධන පින් එක නෙමෙයි. මේ කොට පින් එක තියෙන, ඒ කියන්නේ ඍණ පින් එක. ඍණ පින් එක මම මේ BC 547 ට්‍රාන්සිස්ටරේ පළවෙනි පින් එකට, ඒ කියන්නේ BC කියලා ගහලා තියෙන පැත්තේ පින් එකට මම මේ LED බල්බ් එකේ ඍණ පින් එක පාස් කරනවා. හරි ඊට පස්සේ මම ගන්නවා CIK රෙසිස්ටරේ. හරි යාළුවනේ මම CIK රෙසිස්ටරේ අරගෙන මේ LED බල්බ් එකේ මේ ධන පින් එකට, ඒ කියන්නේ නිදහස තියෙන ධන පින් එකට මම පාස් ගන්නවා. එක පින් එකක්. අපි පාස් ගමු. මුලින්ම ඊයන් චුට්ටක් ගාගෙන ඉමු. ගැලවෙනවා. මම පාස් කරගෙන පෙන්නන්නම්. හරි යාළුවනේ ඊට පස්සේ මේ CIK රෙසිස්ටරේ මේ නිදහස තියෙන පින් එක තියෙන්නේ. පාස් කරපු පින් එක නෙමෙයි, මේ නිදහස තියෙන පින් එක. ඒක යනවා මේ BC 547 ට්‍රාන්සිස්ටරේ දෙවෙනි පින් එකට. ඒ කියන්නේ මැද පින් එකට. මේ විදිහට තියලා අපි පාස් කරගමු. හරි ඊට පස්සේ මම ගන්නවා 10k රෙසිස්ටරේ. හරි යාළුවනේ මම 10k රෙසිස්ටරේ අරගෙන මේ CIK රෙසිස්ටරේ එක පින් එකක් ගියේ මැද පින් එකට. ආන් එතෙන්ටම තියලා මේ 10k රෙසිස්ටරේ එක පින් එකක් පාස් ගන්නවා. මේ විදිහට හරි ඊට පස්සේ මම මේ වගේ හීනි වයර් කෑල්ලක් ගන්නවා. අරගෙන මේ 10k රෙසිස්ටරේ මේ නිදහස් පින් එකටයි
ඊට පස්සේ මේ BC547 ට්‍රාන්සිස්ටරේ මේ තුන්වෙනි පින් එකටයි තියලා මේ වගේ එක පැත්තක් මේ රෙසිස්ටරේ නිදහස් පින් එකට 10k රෙසිස්ටරේ අනිත් පැත්ත මේ BC547 ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට පාස් කරනවා. අපි පාස් කරමු. මේක තමයි අපි මේ කතුරෙන් කපපුවාම LED බල්බ් එක පත්තු වෙන්නේ. මේ වයර් එක කපුවාම තමයි කතුරෙන් මේ වයර් එක කපුවාම තමයි LED බල්බ් එක දැල් වෙන්නේ. ඒක පාස් කරලා පෙන්නන්නම්. හරි යාළුවනේ ඒක එක පැත්තක් මම 10k රෙසිස්ටරේට පාස් ගත්තා. වයර් එකේ එක පැත්තක් මම 10k රෙසිස්ටරේට පාස් ගත්තා. ඊට පස්සේ අනිත් පැත්ත මේ ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට අපි පාස් ගමු. වයර් එක මේ විදිහට තියලා අපි පාස් ගමු. හරි. දැන් තියෙන්නේ මට සප්ලයි දෙන්න. මේකට 3 වෝල්ට් සප්ලයි එකක් මම දෙනවා. හරි යාළුවනේ මම මේ රතු වයර් එක LED බල්බ් එකේ ධන පින් එකට පාස් ගන්නවා. හරි. ඊට පස්සේ මේ නිල් වයර් එක මේ කළු වයර් එකේ එක පැත්තක් ගිය තුන්වෙනි පින් එකට ආන් එතනටම තියලා මේ විදිහට පාස් ගන්නවා. හරි. මම සප්ලයි දීලා පෙන්නන්නම්. හරි යාළුවනේ මම වයර් එක කපනවා. ඕගොල්ලන්ට පේනවා ඇති LED බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් මම අදට සමු ගන්නවා. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.